hello good afternoon මේ good evening නේ good evening දැන් වෙලාව 4:00මාරයි අපි අපේ පළවෙනි දේසි නයිට් එක අපේ පළවෙනි ෆන්ක්ෂන් එකට යන ගමන් ඉන්නේ කොල්ලෝ ටික මේදී අපි යන ගමන් තමයි ඉන්නේ සෙට් එකම ඉන්නවා තාම කෙල්ලෝ ටික හම්බුන්නේ නැහැ කොහොමද ඉන්න බලනවා කොල්ලෝ ටික ගැම්මට කිට මරලා ඉන්නේ ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා ටොප් මෙතනින් නෙමෙයි බෙස්ට් එකෝ මේ අපි කට්ටිය මෙහෙම යන ගමන් ඉන්නේ මේ කට්ටිය කැම්පස් එකේ ලස්සනම තැන ඊට පස්සේ ගිහිල්ලා බලමු පස්සේ මොකෝ වෙන්නේ කියලා තව හම්බ වෙන්නේ කවුද කියලා මම මොකෝ හිතේ නැද්ද මොකක් වෙයිද හොඳ දෙයක් වෙයි කියලා ඉතින් අපි හිතනවා ගිහිල්ලා බලමු මේ ගිහිල්ලා බලමු බෙලි මල් ටිකක් තිබ්බනම් මරුවේ බෙලි මල් මරු තමයි තියෙන්න ඕනේ බෙලි මල් වගේ පොඩි දෙයක් තිබ්බනම් වගේ පොඩි දෙයක් තිබ්බනම් ඇත්තටම වටනවා හෂන්නද ගේමක් ගහනවද මොනවා කරන්නද ගිහිල්ලා බලමුනේ ගිහිල්ලා බලමු හරි ඉතින් දැන් කට්ටිය ඇවිල්ලා ඉන්නේ කට්ටිය යන ගමන් ඉන්නේ කද අප කැන්ටින් එකට තමයි කට්ටිය යන ගමන් ඉන්නේ මේ ගිහිල්ලා බලමු මේ මොකෝ වෙන්නේ කියලා කට්ටියගේ පළවෙනි ෆන්ක්ෂන් එක මේ මගදී හම්බ වෙච්ච කට්ටිය අපි දන්නේ නැති කෙනෙක් ඉන්නවා මෙතන. ඔයාලට මොකක්ද කියන්න තියෙන අද දවස ගැන? අද දවස මේ මාර මේ එක්සයිටඩ් අද අපි පළවෙනි ඉවෙන්ට් එකට මේ පළවෙනි වසරේ ළමයි විදියට අපි යන පළවෙනි ඉවෙන්ට් එක. සතුටින් ඉන්නේ සතුටින්. හරි සන්තෝෂයි. හරිම සතුටුයි අපි ඇදගෙන දේසි ගර්ල්ස් ලා විදියට. දේසි ගර්ල්ස් ලා ඉන්නවා මෙහෙ දේසි බොයිස් ලා අරගෙන ඉන්නවා. හරි ඉතින් වැඩේ පටන් ගන්නකම් කට්ටිය මෙහෙම තමයි හිටගෙන හිටියේ. අපි කොහොමත් 6ට ඔය පටන් ගන්නවා කියලා තිබ්බේ 6:00 විතර වුණා පටන් ගනිද්දී අපේ කට්ටිය ඉතින් හිටියා මෙන්න මෙතනට වෙලා හිටගෙන වැඩේ පටන් ගන්නකම්. වැඩේ පටන් ගන්න ඕන මෙන්න තියලා කරන්ට් එක ගියා ඊට පස්සේ කොහොම හරි ටික වෙලාවක් ගිහලා කරන්ට් එක ආවා. ඊට පස්සේ ඉතින් වැඩේ පටන් ගත්තේ මෙන්න මෙහෙම ඉස්සරහට දින වැඩේ පටන් ගත්ත විදිය. සීත සුළඟ සබරගමු අපේ ජීවිතවල හැමදාමත් ඇති කරේ චමත්කාර හැන්දෑවන් විතරයි. ඔවගේ මගරින් අපිට මේ ගෙවෙන සන්දෑව අමතක නොවන හොරවන් කිහිපයක් බවට පත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මාකටිං අපිට අභියෝග කියන්නේ එකම එක වචනයක් විතරයි. ඉතින් මේ වගේ පොඩි අභියෝග එක්ක තමයි අපි මේ සරසවි ජීවිතේ මේ වසර 4 ඉදිරියට යන්න ඕනි. ඔබතුමී හදවත මේ සන්දානේ පළමු අනර්ථනාංගය ඉදිරිපත් කිරීමට මම ආරාධනය සියලුම වසර නියෝජනය කරමින් සියලු සංගමයට මුල් ටිකේ ඉතින් අපේ කට්ටිය වීඩියෝ කරලා තියෙන කෙලින් අතට ඉතින් කරන්න දෙයක් නැහැ මෙහෙම තමයි පළවෙනි වීඩියෝ ටික තියෙන්නේ. මේ තියෙන අපේ සෙකන්ඩ් ඉයර් සීනියර් අයියලා අක්කලාගේ ඩාන්ස් එක විශේෂ දැනුම් දීමක් කරන්න තියෙනවා. මගේ දකුණු පසින් පෙනෙන සමරු අපි අද විශේෂ සමරුවක් නිර්මාණය කරන්න හදන්නේ. හැමෝටම ආරාධනා කරනවා එකිනෙකා බැගින් ගිහිල්ලා ඒකේ ඔයගොල්ලෝගේ ඇඟිලි සලකුණ සටහන් කරන ලෙස. I'm always talkative in front of my students in any forum. Today I think that I cannot. මොනවාද එකයි කියන්න තියෙන්නේ.
ගුරුවරයෙක්ට අප්පගෙට උන් කෝලෙක්ගේ. එයා මගේ ගෝලයා. හරි ඉතින් වැඩේ නැකල යනවා ගැම්මට අපි වීඩියෝ කරනවා මේ. ගැම්මට නැකල යනවා ගැම්මට නැකල යනවා. බලමු පස්සේ මොකද වෙන්නේ කියලා ඉස්සරහට තමයි නේ. ලස්සන සින්දුවක් මේ අයියා කිව්වා එදා ඉවෙන්ට් එක දවසේ. ඉතින් බලන්නකො පොඩ්ඩක් අහලම සින්දුව කොහොමද කියලා. So you are going to see the unity, strength and the creativity of the marketing 3 bachelors. ඇත්තටම මේ මැඩම් PhD කරන්න රට යනවා. ඒ හින්දා තමයි මේ ඉවෙන්ට් එක තිබ්බේ. අපි දැනන් හිටියේ නෑ යද්දි මොකටද තියෙන්නේ කියලා. ඇත්තටම මේ මැඩම් වෙනුවෙන් තමයි මේ ඉවෙන්ට් එක තිබ්බේ. මං හිතන්නේ මේ වෙද්දි අපේ ගෑල් ළමයින්ව යවලා තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ලේට් පාස් නැති හින්දා 7:00ට යවුවා. අපි නම් හිටියා. ඒගොල්ලෝ ගියාට පස්සේ තමයි හැබැයි හොඳම ටිකත් පටන් ගත්තේ. ලස්සන්ට ඉතින් වැඩේ වුණා. ඊට පස්සේ
and something for her to keep close to her heart. So this is something unique from each one of us because fingerprints are unique. So dearest fan, please accept our token of remembrance from this day's night 2025. හරි ඉතින් දැන් වෙලාව 9ට විතර ඉන්නවා. දැන් අපි 3 දෙනා මම කාලේ අපි 3 දෙනා විතරයි ඉන්නේ. අනික කට්ටිය ගිහිල්ලා අපිත් දැන් යන්න තමයි හදන්නේ. ඉවෙන්ට් එකත් ආතල් එකට ලස්සනට තිබ්බා. හරි මාතල්. පළවෙනි ඉවෙන්ට් එක. ගෑල්ලාම වෙන මුලින් යවුවා. අපේ කට්ටිය හිටියා. එහෙනම් එච්චරයි පළවෙනි ඉවෙන්ට් එකෙන් උනේ. එහෙනම් අපි හැමෝටම ජය. ජය. හරි ඉතින් මේම ලස්සන පාරක තමයි ඉතින් යන්න දින පහන්තුඩාවට යද්දී අපේ කට්ටිය ඉතින් ඉන්නෝ මෙහෙම අපි CTV බස් එක තමයි ගියේ මේක ලඳුවායේ බස් එක අපි ඉස්සරහට යද්දී තමයි හොඳම වැඩේ උනේ බස් එක ලෙෆ්ට් ini sattarnya ini usah sattarnya ini usah kan tidak paling ganda lagi ini basnya hitia api apu basnya hitia landu ayo basnya basnya hitia basnya hitola dah kati paling ganda wa hendawa kati mehentawat kati basnya hitia mau kau tahu ini දැන් ඔව් අපි පයින් යනවා. පයින් යනවා. සාධාරණ මිලක්. මොකද්ද? ඔබගේ නිවසේදී ඕනම ලෝහ භාණ්ඩයක් සඳහා සාධාරණ මිලක්. මුතු පරණ බඩු නිෂ්පාදකයෝ. පරණ වටහඩු, පරණ යකඩ, පරණ බැටරි, බෝතල් පත්තර, කැඩුණු වොෂින් මැෂින්, කැඩුණු ටීවී සහ ෆ්‍රිජ් සඳහා ඔබ වීඩියෝ කරනවා. වීඩියෝ කරන්නේ නැතුව. මේ තියෙන්නේ ඉතින් පාරේ යද්දි ගත්ත ලස්සන ෂොට් එකක්. ඉතින් පාරේ ලස්සන වටේ ලස්සන තමයි මේ තියෙන්නේ ඉතින් ගමේ. ලින්ක් එක ෆස්ට් ඉයර් පළවෙනි කපල් එක. හරි කට්ටිය දැන් කොහොම හරි ඉතින් තටමල ආවා මේ පහන්තුඩාවට. අපේ කට්ටිය ඉතින් මෙහෙම කොහොම හරි නැගගෙන ආවා බස් එකත් කැඩුන හින්දා. ඊට පස්සේ තව පොඩ්ඩ දුරයි මෙතන ඉඳන් පහන්තුඩාවට නම් යන්න තියෙන්නේ. කොහොම හරි කට්ටිය ආතල් එකේ ගියා ඉතින් ගමන. මුලින්ම මෙහෙම තමයි දැක්කේ කට්ටිය. ලස්සනයි. 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 මට රෝස මලක් හම්බුණා. කවුද දුන්නේ? මේ දිනාල්. දිනාල්. ඕකේ. දිනාල් තවත් වැඩ කරනවා වගේ. නෑ උඹට එලියෙන්දුව 40 ඒවා. හරිද? අපේ ගාලා ආවයි. 20ක් දාලා මෙතනින් ටිකට් අරන් යන්න තියෙනවා අපේ කට්ටිය ටිකට් ගන්න හොගාලා. තේ කියන්නේ සීනි. මේ දැන් ස්කැන් මැෂින් එක හරිනේ. මම පැකට් එක කරන් වරේ. ඕපන් එක කරන්. මේ ටිකට් එක. කීයක්? 10යිද? ටිකට් ගන්න යන්නේ. කීය ටිකට් එක? ටිකට් එක 30යි.
කට්ටියත් එක්ක ඉතින් මෙහෙම ආවා මුලින් පහන්තුඩාවට. දැන් කට්ටිය මෙහෙම යනවා ගල් නැග නැග. දිනාලා යනවා මුලින්ම ගලක් උඩ නැගලා. ඔයගොල්ලෝ තාසද බ්ලොග් එකේ ඉන්න මෙන්න ඉන්නවා මේගොල්ලෝ. ලස්සනට ඉන්නවා. බන්දර පස්සේ බලන්න පුළුවන්. අතීත මතක සීකරද්දි. මොකටද බැන්දේ? තව කල් තියෙනවනේ. කට්ටිය ට්‍රිප් එක යනවා වගේ දැන් ගිහිල්ලා ඉන්නේ පොලිමේ මෙහෙම යනවා ගල් වලින් වැඩි වැඩි. ලොකු තාත්තේ හතරමයි මේ රැවුල කපලා ලොකු තාත්තා. කොහෙද බං පහන්දුඩාව තියෙන්නේ? මේකද පහන්දුඩාව? මේකද? මේකද පහන්දුඩාව? මේකනේ මේ පහන්දුඩාව. අර මොකද අර? කදලා තියෙන්නේ? ඒ ගොඩහ යන්න අර පිටිපස්සෙන් තව ළමෙක් යනවා. කොහෙද? කොහෙද? අර ඔයා එන්න නංගි. ඔයා එන්න. අර බලපන් තව ළමෙක් එනවා. එහෙම කරන්න බෑ ළමයින්ට. මේකද පහන්තුඩාව අපි දාම පහන්තුඩාව හොයාගෙන යනවා. මේ මොකද්ද මඩ බලන්නේ. කොහොම හරි කට්ටිය ගල්පර නැගගෙන තාම යනවා. මොනවා වුණත් තැන් ටික නම් ආතල්. මේ වල ආතල් පොඩි තැන් ටිකක් තියෙනවා. කට්ටිය වතුරෙන් එගොඩ වෙලා යනවා. මුලින්ම සෙරප්පු දෙක ගලවන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම බෑගෙන යන්න ඕනේ. තව පොඩි අක්ක වතුරේ. අපි ගියා. බණාගතේ. පීපල්ස් බැංක් එක යනවා ඉස්සරහම පීපල්ස් බැංක් එක. ඉස්සරහම පින්නලා අනියානාතාකාරයේ ටිකට් කඩන එක්කලා යනවා. යමන් ගමන් ඩක්කාලා. හරි මේ අවස්ථාවේදී කට්ටිය විසින් ඒ දණ්ඩේ ගමන් කරන ආකාරය පෙනී යනවා. කට්ටිය ජීවිතේ විඳින්න යන ගමන් ඉන්නේ කම්පැස් ඇවිල්ලා. මේ කට්ටිය ජීවිතේ විඳිනවා. මේ විඳින කට්ටිය මේ විඳිනවා. තරානුත් යනවා කට්ටිය අපේ තරුෂයා යනවා ගයිඩ් එකේ ගලවගෙන පිටිපස්සෙන් එනවද ගැද්ද කියලා බලන්නෙත් නෑ. ඔයගොල්ලෝ විඳිනවා ජීවිතේ? විඳිනවා ඉන්න හොඳට. විඳද? විඳා ඉස්සර වැටින්නත් තියා. ආවනම් සාමාන්‍ය දේවල්. ජීවිතේ විඳින්න ඔය වගේ පොඩි හැලහැප්පීම් වෙනවා. තරුෂයා අරෙන් විස්තර කරනවා බොරුද කොහෙද කියනවා. අපේ වුණත් අහන් ඉන්නවා. හැබැයි ඉසුරුව කිව්වේ ඇත්ත තමයි තරුෂයා හැමදේම දන්නවා. කොහොම හරි ඉතින් අපි තාම යනවා. මං හිතන්නේ මේක තමයි පහන්තුඩාව කියන්නේ. කට්ටියට මතක් වෙන්නේ අතීත සිද්ධියම පහන්තුඩාව කිව්වහම ඉස්සරහ මොන වුණත් මේ වෙලාවේ ගිනි කාස්ට් එක අවුවේ තමයි අපේ කට්ටිය ගියේ පිච්චි. හැබැයි ගමන නම් ආතල් කට්ටිය කොහොම හරි ඉතින් ගිනි කාස්ට් එක අවුවේ ගියා. මෙච්චරද බං? හරි ඉතින් අන්තිමේදී කොහොම හරි පහන්තුඩාවට ආවා. මේක තමයි පහන්තුඩාව. අක්කා ඉන්නවා. අක්කගේ යාළුවා ඉන්නවා. යාළුවගේ තව යාළුවෙක් ඉන්නවා. විඳිනවා ජීවිතේ. විඳිනවා මේ කළු වෙනවා හැබැයි. කළු වෙනවා. කළු නම් මොනවද අනේ? කළු නම් අපේ කළුගෙත් තියෙනවා. අයියෝ. කටේ ජීවිතේ විඳගෙන ඉන්න මෙහෙම තමයි. සෙරප්පු දාන් යන්නේ නැත්තේ. තව අර එහෙනුත් කට්ටිය ජීවිතේ විඳිනවා. විඳින්න එනවා. මෙහෙම කට්ටිය ගොඩ කරනවා අපේ තරුෂිය. හරි ඉතින් ගල රස්නේ පාන්දුඩාවට අවිල්ලා තියෙන්නේ. කට්ටිය මෙතන වාඩි වෙලා ඉන්නවා. ඊතල සුලම් පොදා ලාවට එනවා. ගල නර රත් වෙලා තියෙන පුක පිච්චිලා තියෙන්නේ. කකුල් ගන්න දෙයක් නැහැ. කකුල් රත් වෙලා තියෙන කකුල. කට්ටිය ඉන්නවා ආතල් එකේ. හරි කොහොම හරි 23 මාකටිං සෙට් එක පාන්දුඩාවටත් ආවද? මේ මොනවාගේනේ? අයා ගන්න පාලු. එයා මාකටිං නෙමෙයි දන්නේ. 23 මාකටිං සෙට් එකේ ඉන්නවා. මෙන්න වතුරක් ගහනවා ගහිල්ලක්. මේ බෝතලයක් දෙන්න. ලොකු බෝතලයක් නැතද? ලොකු බෝතලයක්. තමන්ති මොකද වෙලා තියෙන්නේ? පයින් යන්නේ. අම්මට සිරි ෆොටෝ ගහනවද? මේ
මේ 23 කට්ටිය ඉන්නවා. මෙන් දියල්ල තියෙනවා. මේ කොමඩු කාලා ඉවරයි මේ ලෙලි පිටින් කාලා තියන්නේ. හායි. කට්ටිය කොමඩු කාලා ඉවරයි. මේ හරියට. මේ ඉතින් තියෙන අපේ කට්ටිය වීරක්‍රියා. ඉතින් තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා නම් තවත් ට්‍රිප් එකක් යන්න තිබ්බා අපිට. මෙතන කට්ටිය ලණුවෙන් තමයි අල්ලගෙන ෂේප් එකේ බැස්සුවේ. මොකද තමයි ඉතින් වැඩේ උනේ. රසිදු හරි ඉතින් ඊට පස්සේ කට්ටියත් එක්ක පහන් තුඩාවේ ලස්සන බලලා බැහැලා ඊට පස්සේ නාන්න තමයි යන්න හැදුවේ. ඊට පස්සේ කට්ටිය මෙහෙම ඉන්නවා පොඩ්ඩක් ලස්සන බල රජි ඔන්න ඔල්ලේන අද පටන් ගන්න දැන් අමුතුම වැඩක් අලුත් වැඩක් ඔන්න බලන්න. වා ඊයමයි සුපිරි. මා ප්‍රිය පාප මිත්‍රයන් විසින් මාව විසික් කරා වතුරට මට පීනන්න බෑ කියලා දැනගෙනම ඒ කෑල්ල ඔබ දැම්මේ මේ වෙන කෑල්ලක් තියෙන්නේ මොනවා වුණත් අපේ පාපතර මිතුරන් විසින් මාව වතුරට විසික් කළා. මම පොඩ්ඩක් කෑ ගහනවා වැඩි කියලා කමන්නේ. උඹලට තේරෙයි පීනන්න බැරි වෙච්ච දවසක උඹලට ඔහොම තමයි ඉතින් කට්ටිය නාලා කරලා හතල්ලක හිටියේ. දැන් සැර හතල්ලකක් දැම්ම අපි කට්ටිය මොනවා වුණත් සබරේ ලයිෆ් එක ඉතින් මෙහෙම තමයි ඉතින් අපේ ගත වෙන්නේ. ෆුල් චිල් තමයි ඉතින්. හරි ඉතින් කට්ටිය නාලා කරලා ඔක්කොම ඉවරයි. දැන් යන්න හදන්නේ. දැන් 3:00 4ට විතර කිට්ටුයි. කොණ්ඩ බල්ලු වෙලා බස් එක 4:00ට තව ඉතින් යද්දි බලමු අන්තිමට මොකද වෙන්නේ කියලා ඉතින්. හරි කොහොම හරි අපිට එන්න බස් එක තිබ්බේ නෑ. මේ ළමයි හින්දා අද පරක්කුවේ නැත්තම් මෙලහට ගිහිල්ලා. බඩ ගෑවා. බස් එක නෑ කොහොම හරි අපි බස් එකට එන්න පයින් ආවා. දැන් ආයි බස් එකේ ඉඳන් ආයි බස් එකට ගියේ. මෙයා දුන්න මල. මෙයා මට ඉතුරුලා පොරු වෙච්චලා බොරු කිය අපිට මල් දුන්නා. අන්න ඒකයි. මං එහෙම නෑ. හරි දැන් කොහොම හරි වැඩි ඉවර කළා. කට්ටිය කන්න ඇවිල්ලා ඉන්නේ. කට්ටිය කනවා. හරි කොහොම හරි හරි ඉතින් ගමන ඉවරයි. කට්ටිය කාලා බීලා හොස්ටල් කරා තමයි යන්න තියන්නේ. වැඩ ඉවරයි මෙතන.